ආවන් ජප්පා. උඹලට කැරි ඇරියස් එකක් තියෙන්නේ නේ මාත් එක්ක. ඒ මාත් එක්ක උඹ ඔච්චර ඇරියස් වෙලා ඉන්නේ. කියන්නේ උඹ ගහන පදේට මාව මේ නටවන්න බැරුව ගියානේ. ඒක නිසා තමයි උඹ මාත් එක්ක ඇති වෙන්න අරුන්ට ප්‍රබාල අරුමුන්ගේ අම්මලාට ඉන්නම්ම බැනලා හරිද? ඊට පස්සේ මම නැතුව ගිය කාලේ උන් එක්ක එකතු වෙලා ඊට පස්සේ මට බැනලා මොනවද බම් මේ කරන ලැජ්ජ නැති වැඩ? අඩෝ තෝගේ ඇගේ පතේ සයිස් එකකට ලැජ්ජයි හුත්තෝ. හරිද? ඊට පස්සේ එහෙම කරලා හරි මන් තමයි එතකොට කැරියා උඹ තොපි බෝසත්තු තොපි හරියා. ඊට පස්සේ උඹලා සෙට් එක ඔහම එකතු වෙලා කට්ටිය එකතු වෙලා සලින්තට කියලා මට ගස්සන්න හැදුවේ කොහොම හරි නේ. සලින්තට කියලා ප්‍රභා බෝසතා ප්‍රභාවති බෝසතානි බං කිසිම දෙයක් බෑ දේවත් වෙන ජීවත් වෙන්න. හරිද? කෙලින් එන්න බැරි හින්දා ඌටත් මන් තමයි ප්‍රශ්නේ. හරිද? මොකද මං ඉද්දි උගේ බොරුව රජ කරන්න අමාරුයිනේ. හරිද? බොරුව රජ කරන්න අමාරු නිසා මාව අයින් කරා නම් හරි ඒ කෙලින් ඇවිල්ලා ඒක කරන්න බෑ. ඒක නිසා උඹලත් එක්ක එකතු වෙලා උඹත් සලින්ත උඹ දන්නවද මාත් එක්ක තරහ වෙලා හිටියේ මොකද කියලා? හරිද? සලින්තගේ නම ගහන්න කිව්වා මගේ සින්දු වල. හරිද? උත්තෝ සලින්ත නෙමේ කවුරු කිව්වත් එක එකාගේ පද වලට නටන එකෙන් නෙමේ කැරියෝ මම. ඒකට තමයි ඔක මාත් එක්ක ඇරියස් වෙලා හිටියේ. අම්මට ඒ වටින් ගොඩෙන් කොහොම හරි මේ කටියව තෝ ඇලා ප්‍රභා සලින්තව කොහොම හරි සෙට් කරගෙන සලින්තට අර ඇවිලෙන ගින්නට පිදුරු දාලා මට ගහන්න ඕනේ කියලා. හරිද? එච්චර කාලයක් කන්සි ප්‍රභාගේ ගෑණී මම කතා කරලා ඔය ප්‍රභාවතීට කිව්වා මට දික්කසාද නඩුව දාන්න කියපන් කියලා උගේ ගෑණිට. හරිද? ඒ කාලේ මට ආයෙ බඳින්න ඕන කියලා. හරිද? මුන් එච්චර කාලයක් දැම්මේ නැහැ. අවුරුදු 2-3ක් වෙනකම්ම දැම්මේ නැහැ. ඊට පස්සේ සලින්ත මාව හොය හිටියනේ මට ගස්සන්න තොපේ උවමනාවටයි උගේ උවමනාවටයි. හරිද? ගස්සන්න මේ සලින්ත හොය ඉද්දී අම්මට ලස්සනට ගිහිල්ලා ප්‍රභාවතී උගේ ගෑණී මට ඩිවෝස් නඩුව දාලා එතකොට මම උසාවි දවසට උසාවියට එන්න එපේ. උසාවියට එද්දි මට ගහන්න ඔක්කොම සෙට් කරලා තිබ්බේ. හුත්තෝ තොපි රටවල් වල හිටියට තොපිට සල්ලි තිබිලා තොපි මේ හෙන පිරිසක් එක්ක හිටියට මම තනි එක. ඒ වුණාට මට මිනිස්සු ඉන්නවා. හරිද? තොපේ කුල්න වලට වැඩිය මගේ කුල්න සෑහෙන්න උඩින් තියෙන්නේ. හරිද? මට කතා කරලා කිව්වා මල්ලි මෙහෙම දෙයක් වෙනවා. මේ කට්ටිය මෙහෙම ප්‍රබාලා මෙහෙම චප්පලා මෙහෙම සලින්තව මෙහෙම උසි ගන්නලා මට ගහන්න ඉන්නේ. උඹ මෙදාට උසාවිය යන්න එපා. හරිද? මේ ඔක්කොම මට එනවා. හරිද? ඒත් මම පාඩුවේ යනවා. හරිද? යන්න තෝ මොනවටද මේ මාව මේ හොයනවා තෝ මොකෙක්ද වල? දෙපැත්ත කන පකයා ගමේ ගමවත් තියපිය. හරිද? ගමේ කියලා මමයි තෝ ගමේ කියලා උන්ට කිව්වේ. හරිද? මූ ඇවිල්ලා මේ ඔය ප්‍රභාතෝට පළු යනකම් බඩිද්දි මම කිව්වේ මූ ඇවිල්ලා මේ චප්පා කියන්නේ මේ අපේ ගමේ එකෙක් බම් මෙහෙ එකෙක් මූ හොඳ එකෙක් ඒ කාලේ හිටපු මෙහෙමයි කියලා මමයි තෝ හඳුන්වලා දුන්නේ. තෝ ගමේ ගමවත් තියපිය. ඔය මොක්කුද කියපිය තෝ ලොක් කරගෙන සරපයි දැනම සරපයන්ව ළඟට ගන්නවා කියලා අන්න සින්දුවකුත් ගහලා තොපිට ගහලා තියෙන අපිට නෙමෙයි. හරිද? එකටම ඉඳගෙන එකට ඉන්න මරු කට්ටිය. හරිද? අඩෝ පිරිමිකමක් තියාගනින්. හරිද? ප්‍රභාසන මේ ඩිස්කින් තොගේ රැප් ලෝකේ ඩිස්කින්නේ. හරිද? ඒ වුණාට මම ඩිස් කරන්න කැමති නැහැ. මාර හුකර බයක් තියෙන ඩිස් කරන්න කැමති නැහැ කියලා. මම ඩිස් කරයි කියලා බය වෙලා ඉන්නේ. දාපියෝකට මේ වොයිස් එක. හරිද? කතන්දර නෑ හුත්තෝ මාත් එක්ක. හරිද? මමත් හැප්පෙනවා ආයි යට වෙනකම්ම. හරිද? තෝ චපට මේ මොකෙක් වුණත් කමන්න තෝ රටේ ඉඳන් තෝ නිකන් මේ මාර කලස් එකක් දාන්නේ. තෝ හිතුවා දෙයක් ඇලා වගේ රුපියල් 500ට මම සින්දු වල නම් ගහනවා කියලා එක එකාගේ. හරිද? අර මේ ඉන්ටර්වල් නැගලා උඹ කියනේවද මං අරු කියන්නේ අර මේ ප්‍රභා කියන්නේ මේ ඉන්න පොඩි උන් මේ රැප් කරනවා. පොඩි උන් රැප් කරන්න ඕනේ නැහැ එතකොට. ප්‍රභාවතී උඹලා සෙට් එක විතර රැප් කරන්න ඕනේ. අනේ පකෝ. හරිද? එන්න ඉන්න එකෙක්ටවත් එන්න දෙන්න කියපිය. හැමෝම රැප් කරන්න ඕනේ. පොඩි උන්ගේ ඉඳන් හරි රැප් කරන්න ඕනේ. හරිද? එතකොට තමයි උණු පිරිසක් අදන් එන්න ලොකු වෙන්නේ. දවසින් දවස පොඩි වෙන්නේ නැහනේ. ඌ නිකන් ආසින් බැටනවා වගේ කතා කරන්න එපා කියලා තෝ ඌට උගන්නපිය. නැත්නම් ඌ ගහන පදේට තෝ නරන්නේ නැත්නම් තෝ ගහන පදේට ඌ නරන්නේ. තෝපි පද වලට නරන කට්ටියනේ. හරිද? බෙරපලු ගැලවෙන්න දෙන්නේ කැරියෝ ඕනාට වැඩිය දඟලුවොත් එහෙම. දිවාර විලිගන්නේ වීදී අවතාරේ දිවාර ගම්බාර වෙන්නේ අවසානේ ඌහෙරාංග බේර ගස්සන්න පාරේ අඩොතොටි කටමන්නේ එන්න කන්ද වාරේ කුරගෙවල් බගුල් මින්ට සමන්නකේ චප්ප කණ්ඩ ගාලා ගඳ කැරිය ගූවලේ බස්ස රවුවාම් පුක දෙනවා හපාගෙන කොට ජාමයද්ද තුන් පාර යම්බානට කැස්සකට නැස්සවල උඩ දැන් දීපල්ලා ඉඩ මෙතිරමීඩ පාත්තෙදි තියන් ඉන්නේ අද ඒ කඩ ජංගියද නන්නේ වඩ කැරි කාවු ගුඩුව ගහනවා මඩ මේ මාස් සමග ගත්තනවා පන නැති පොකේ වතන කන්න පිට ඉන්නේ කොන නැති පකේ සිංහනාද බල්ලු කෙදිරි ඉගේ පුතේ ඔල්ල ගුවක් මේ ඉන්නේ ගේම තනි යකෙක් කොතරල්ල පිටින් කට්ටි දැන් දාපල්ලා පට්ටි ඔව් අපි ගැව්වා ඒ කාලේ කුඩු වෙන්න පෙට්ටි මගේ වදන් කිරි යප්පි ඉදින් අල්ලපා මුට්ටි සාල දොරෙන් බස් අද්දි උඩ ගියා පට්ටි